තුටු කැලේ පීර පීර තැඹිලි මදේ සූර සූර ගලන ඇලේ පීන පීන බල්ටිය ගහලා පාවීලා 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 බොහෝ ඈත ලං වීලා එක් වීලා ඉන්නේ සෑමා බය වීලා නේ කාට සංගවාලා ඒ රාස වතු ගානේ කටු ගාලේ ඉන්නේ නාටා ඔබ ගෙදර ආවද? කෙල්ල ගෙදර ආවද? මන් දන්නේ ඔබ දන්නේ නැහැ. බත් රෝන් දෙක ගහ ඉඳපන්. පාර අර රටේ ඉඳලා ආපු නෝනෙක් වල්ලගෙන දඟලනවා. ඔබට පිස්සු. පොටියේ! පොටියේ! පොටි! කොහේලා මෙයා? ඈ පයිල. දැන් මම පාරේ ඉඳලා නේ ආවේ බං. මේ කෙල්ල නෑනේ. පොඩි ගෙදර නෑ. කෙල්ල ගෙදර නෑ? නෑ. දැන් ඔබ කීයටද ආවේ? පැයක් විතර. කමාර වැඩන්නේ. දැන් කෙල්ල ගෙදර නැති හින්දා තමයි මම ගියේ පාරට බලන්න. අදිස්සි අර වයලක්කලා ගෙදර නතර වුණා පොඩ්ඩක් තේ එකක් බොන්න කියලා. මේ කෙල්ල තාම නෑ කියන්නේ කොහෙකින්ද? නෑ තාම නෑ. මොකද්ද බන් දැන් කරන්නේ පයිලට්? සෙල්ලම් කර කර ඇති. කොහේ සෙල්ලම් කරන්නද? මං අර දැන් එනකොට සීල නැන්දගේ කොල්ල දෙන්නවත් දැක්කනේ. දේවයි නිමෙනුයි. ඔව්. දැන් ඔය නටනටලා ගියේ ගෙදර? පොඩිට බැන්නද? පිස්සුද උඹට මම මොනාට බනින්නද? උඹට බනින්න හේතුවක් ඕනේ නෑනේ. උඹ හේතුවද මේ මට ඒකිට බොරුවට බනින්න මට පිස්සු කියලා? ඈ? වැරද්දක් කරොත් මම බනිනවා. ඒත් එක්ක උඹලා දෙන්න හරි හොඳයිනේ. මට මේ කට වහගෙන පැත්තකට වෙලා ඉන්න. හරි හරි පොඩි ගෙදර නෑ. ඒක තමයි දැන් මොකද කරන්න කියපම් කොහෙද මේක ගිහින් තියෙන්නේ? හරි සුමින්දා ගෙදරම ඉන්නකෝ. කොහෙවත් යන්න එපා. මම බලන්න. අනේ බම්මේ කොයි හරි කලන්ත දාලා වැටිලාද දන්නේ අර කලින් පාර වගේ. එහෙම වෙන්න විදියක් නෑ. පොඩි දැන් මන්ත්‍රකාරයන්ට බය නෑ. මං කියන්නේද? මං ගෙදරටම වෙලා ඉන්න. උඹ ගිහින් පොඩ්ඩක් බලලා වරෙන්. ඒක නිකන් හරි ගෙදරට ආවොත් අපි දෙන්නම නෑනේ. ඵලයන් ඉක්මනට ඵලයන්. කේරි මම බලන්න. පොඩි! 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 අපුටේ කුටි බෙට නෙමෙයි බලපන් ඉස්සරහා. කෙල් ගහන්න එපා. දැන් අපි මේ වැඩේ කරනවද අයබවන්ට? නැතුව ඉතින් අනිවාර්යයෙන්ම කරනවා. හරි හරි මම නම් ලෑස්ති. මේ ඉඹුටෝ කිසිම වැරද්දක් වෙන්න බෑ. එහෙම වුණොත් එහෙම අපි දෙන්නගෙන් බෙල්ල ගහලා යනවා. ඈ බය වෙන්න එපා අයබවන්ට.
ලස්සනයිනේ. මේ බලන්න මටත් තියෙනවා. අදින්නේ කන මම නෙවෙයි යන්නේ අයියෝ උගන මේ නම් කවුද අදින්නේ ඉන්නේ මම තාම කියන්නේ මොකද්ද නෑ ඉතින් අම මගේ මුකුත් අන්නතු මට ඇවිල්ලා ගැහුනේ මං කියන්නේ දැන් මේ ගැහුවද නැත්තම් මේ මොකේ කන ඇල්ලුවේ මේ රතුත් වෙලා මේ රත් වෙලා කියලා පේනවද දැන් මගෙන් ගුටි කන්නතෝ කියනවා කවුදර කාමරේ ඇද්ද කියලා මම නෙමෙයි ආවේ මං කිව්වානේ මං නෙමෙයි බං කරන්නේ මරන්නද හදන්නේ සුමේදා කෝ කෙල්ල හම්බුණාද පොඩි ආවේ නැද්ද හා පොඩි ආවේ නැද්ද මං හිතුව උඹලා දෙන්නත් එක්ක එනවා ඇති කියලා ගමේ යමතනම් බැලුවා හැමෝගෙම ඇහුවා කවුරුත් දැකලත් නැහැ අනේ මල්ලි අනේ බලපංකෝ මේ හොදෙන් දැන් කලබල නොවි ඉන්න අපි ගින් කොහමයි පොඩි හොයාගමු අනේ මට බයයි සුමේදා අනේ දැන් අපි කොහේ කියලා හොයන්නද මේ මං කියනද මම යන දේවල් ගෙදරට මන් දොල ගාව බලන්න එහෙනම් මං ඉස්කෝලේ පැත්තට යන්න මොන ඉස්කෝලේයක්ද පොඩි එනකොට ඔයා ගෙදර ඉන්න ඕනේ අනේ උතුමේ දැක්කේ ඔයා බය නොවි ඔහොම ගෙදරට වෙලා ඉන්න තමයා කොහේ හරි ඉර වෙලා ඇති ඉන්නකෝ මම අනේ මේ මං කොහොමද මම මේක අස්සට වෙලා ඉන්නේ එහෙම තමයි සුමේ දැක්කේ ළමෙක් හොයන්න උනත් ඉතින් හැමෝටම පාර බැලලා ඇවිදගෙන යන්න බෑනේ ගෙදරටලා ඉඳන් අම්මෝ මගේ පපුවත් එක්ක දාලා යනවා බං නෑ ළමයට කිසිම කරදරයක් නොවී ඇති අක්කේ ඒ වුණාට මේක එහෙම නොකිය යන්නේ නෑනේ ඒ කියන්නේ මං කොහොමද මගේ හිතේ තියෙන දේවල් ඔබට කියන්නේ ඒ කියන්නේ අනේ බුදුහාමුදුරුවනේ මගේ කෙල්ල ඉන්න තැනකින් පරිස්සම් කරලා දෙන්න අම්මෝ අනේ බං අපි කාටවත් කවදාවත් කරදරයක් කළා නෑනේ මගේ කෙල්ල අනේ පරිස්සම් වෙලා ඉන්න ඕනේ ඉන්න තැනක හරි අක්කේ බය නොවී ඉන්නකෝ එහෙම කිව්වට හරියන්නේ නෑනේ වාඩෝ ඔබ දන්නවද මගේ පපුව පැලෙන්න වගේ හරි අක්කා ඉන්නකෝ මම ටක්කලා ගිහින් බලන්න
මේ සෑහෙන වෙලාවකින් ලොකු සාදුව දැක්කේ නෑනේ. ගෙදර දුමුද? උඹ මට නම් බෑ. මේ පොඩි සාදු අපිව පුදුම මාරුවකනේ දැම්මේ. ඔයාලා ඉගෙන ගන්න නැති ළමයි වුණාම මටනේ පාඩුව. මොකද්ද පාඩුව? ලොකු හාමුදුරුවෝ කිව්වා ඉගෙන ගන්න නැතුව පාරේ රවුන්ඩ් ගහන ළමයි එක්ක මාව සෙල්ලමට යවන්නේ නැහැ කියලා. ඒකනේ. මට මේ ගණන් වලට ඔළුව විකාර වෙලා තියෙන්නේ අප්පා. මටත් අප්පා. පොඩි සාදු. මේ සිනිතු මං හිතුවේ එයා පාඩම් කරනවා කියලා. මේ නාවමුද? එපා ලොකු හාමුදුරුවෝ ආවහම අපිට නෙමෙයිනේ ගුටි කන්න වෙන්නේ. මම නිදාගෙන නෑ. ඈරලා අයියෝ ඉන්නේ. නිදාගෙන නෙවෙයිද හිටියේ? නෑනේ. මේ දරුණු ගානක් ගැන කල්පනා කර කර හිටියේ. මොකද්ද දරුණු ගාන? නෑ ඉතින්. උසි කපුටෝ උසික්කෝ කියලා ගණන් හදපු මහත්තයාව හම්බුනාන මොකක් හරි කරගන්න තිබ්බනේ. මමත් ආස නෑ යාට. අනික මේ අපි වගේ පුඩි ළමයින්ට ගණන් වගේ විෂයක් ඉගෙන ගන්න වෙලා තියෙන එක හරි අපරාධයක්. ඇයි ඒ? ඇයි කියන්නේ මේ ගෙවෙන්න සෙල්ලම් කරන්න ඕන වයසනේ. අන්න ලොකු සාදු වඩනවා. ළමයිනේ ලොකු හාමුදුරුවනේ ගංගුලල් දරුවෝ අදවස දැක්ක කෙනෙක් මෙතන ඉන්නවද? මම නම් දැක්කේ නැහැ ලොකු හාමුදුරුවනේ. අපිත් දැක්කේ නෑ හාමුදුරනේ. ගංගුලල් දරුවා අද දවල් ඉඳලා ආගිය අතක් නෑ. අතුරුදහන් වෙලා. අතුරුදහන් වෙලා? එහෙම වෙන්න කොහොමද? ඒකනේ. කොහොම හරි කවුරු හරි ළමයා දැක්කනේ ඉක්මනින් කියන්න වෙයි මුළු ගමම එකතු වෙලා ළමයා හොයනවා. එහෙම මොකද යන්නේ? ඒකනේ. ගගුලන්ට මොකක්ද උනේ? සුන්දර අයිබවන්ට අර මෙට්ටි මට ඕනේ. මොන? අර අතන තිබ්බ මෙට්ටේ. ඒක වේව කාලා බං. අයියෝ. ඇත්තද? දැන් ඉතින් වෙනද වගේම රෙදි කෑල්ලක් තමයි. මට නම් ඉතින් ඔය කොහෙත් එකයිනේ අයිබවන්ට. අන්න ඒකයි කියන්නේ මහ පොළව සැපයි බං. ඉසට වහලක් ලැබුණ එකම මදිද? හිසට වහලා මේකේ වහලක් නෑනේ අයිබවන්ට. ඇයි දැන් මේ බිත්ති හතරකුයි දොරකුයි තියෙන්නේ බං? බුටෝ අපි මේ වත්තේ ඉන්නවා කියලා ගමේ කවුරුත් දකින්න බෑ. පිස්සුද අයිබවන්ට? මම එහෙම නැහැ. මං කට වහගෙනම තමයි ඉන්නේ. ආන්න ඒක හොඳම ක්‍රමය. මේ ආයිබවන්ට අපි ගම වටේ ඇවිදින්නේ නැද්ද? නෑ නෑ. අපි ගමට යනවා. හැබැයි අත්‍යවශ්‍ය කාරණයකට විතර. හරි හරි මට තේරුණා. අපි කාටවත් වචනයක්වත් අල්ලගන්න ඉඩ තියන්න හොඳ නෑ ඉඹුටු. උඹට තේරුණානේ? තේරුණා අයිබවන්ට. ඉඹුටෝ අපි මේ නිදානේ අරන් මිසක් මේ වැඩේ නවත්තන්න නෑ බා. ඇත්ත සුන්දරයි. ඉඹුටෝ උඹට මතකයිනේ මං දෙතුන් පාරක්ම කිව්වා අපි මේ ඉන්න තැන කවුරුත් දැනගන්න බෑ රජෝ. නෑ නෑ මතකයි මතකයි. අපි අපිටම ආවඩා ගන්න නැතුව වෙන කවුරු අපිට ආවඩන්නද? ඈ ඒකනේ. හරි හරි. දැන් යමන් තව ටිකක් දරවුලන්න. බලාගෙන.
කිව්වා. දැන් එතකොට ඒකද වාගේ අන්තිම තීරණය? ඔව් නෝනේ. ඒ වුණාට ඉතින් ඒ වුණාට කියලා එකක් නෑ නෝනේ. මෙච්චර ප්‍රශ්න තියාගෙන මල්කන්ද ගෙදර ඉන්න බෑ තමයි. ඇත්ත ඒකනේ නෝනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. කොහොමද යද්දි? මෙච්චර ඉක්මනට සේරම දමලා ගහලා ගෙදරින් ගියොත් පාඩුව වෙන්නෙත් කෝපිටමයි. මට මොකද්ද වෙන පාඩුව නෝනේ? මල්කන්ද ගෙදර අංකල්ගේ හොරා අල්ලන්න ඕන නම් එයාට පාඩමක් උගන්වන්න ඕන නම් ඔයා ඉන්න ඕනේ මල්කන්ද ගෙදරමයි. කොච්චර හිතුවත් ඒකට හිත ඉඩ දෙන්නේ නෑ නෝනේ. ඉඩ හදාගන්න. ඒක හරි අමාරුයි ලස්සන නෝනේ. මට තේරෙනවා කෝපි. හැබැයි මේ වෙලාවේ හිතන්න ඕනේ වැදගත්ම දේ මොකද්ද කියලා. මට ඉතින් වැදගත්ම දේ තමයි මගේ කුමාරි. නෑ ඔයා වැරදි. ඇයි ලස්සන නෝනේ? කෝපි කුමාරි දැන් නෑ. එයා ගිහිල්ලා ගොඩක් කල්. ඇත්ත. ඔව් ඉතින්. එයාට සාධාරණයක් ඉෂ්ට ගන්න එක තමයි මේ වෙලාවේ වැදගත්ම දේ. නෝනේ අපි මේ මිනිහව පොළොව සිට අල්ලලා දෙන්න ඕන. අපි ඒක කරන්නේ කොහොමද? මොකක් හරි ලොකු අඩව්වක් අල්ලන්නයි හදන්න කියලා මට දැන් ටික දවසකින් නම් තේරෙනවා. මල්කන්ද ගෙදර අංකල්? ඔව්. එහෙනම් අපි ඒ අඩව්ව මැද්දේදී එයාව අල්ලගමු. ඔව් නෝනේ. ඒක තමයි කරන්න ඕන. දැන් ඉතින් හොඳ ළමයා වගේ පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. අපි බලමුකෝ නෝනේ. මන් දන්නවා කෝපිගේ හිත ගොඩක් රිදිලා තියෙන්නේ කියලා. ඔයා ටිකක් කල්පනා කරලා බලන්නකෝ. නපුරුයි. සේරමල නපුරුයි. තාම කිසිම හොඩුවක් හම්බුනේ නැද්ද පයිලට්? හැමතැනම හෙව්වනේ. අපේ අම්මා කියලා තියෙනවා ඉස්සරත් මේ ගමේ ළමයි අතුරුදහන් වෙලා තියෙනවලු. එතකොට අම්මාට වසර 17යිලු. අතුරුදහන් උනේ අම්මාගේ මෙයාළුවෙක්ලු. පොඩි ළඟ තියෙන මැජික් නැති වෙන්න කලින් පියව හොයාගන්න ඕනේ. මුළු ගම මෙයාව හොයනවනේ. ගමම හොයන විදිහට අපි පියව හොයලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ගම කැලෑව ගල්තලාව ගොඩ දිගේ මතන අනේ අඩනේ පයිලට් අඩනේ පා
පයිලට් ගන්න පයිලට් මේ අඩන්නේ පයිලට් අපි කොහොම හරි පොඩ්ඩි හොයාගමු මගේ පොඩ්ඩිට කරදරයක් වෙන්න කලින් පොඩ්ඩි හොයාගන්නවා. අපි කොහොම හරි හොයාගමු කකුලේ ලක්ක නැතුණාම අපිට දුකයිනේ පයිලට් අපිට මාන්සි නෑ. ඔව් අපිට මාසි නෑ අපි කකුලෙන් හොයන්නම් අතටන් කකුලෙන් ලක්ක හොයාගන්නවා මිසක් ගෙදරට යන්නේ හොයාගමු. මට හිතෙන විදියට එහෙම තමයි වෙලා තියෙන්නේ. මටත් හොඳටම ෂුවර් සුන්දර මන්දර අතුරුදහන් වුණාමද පොඩ්ඩිත් අතුරුදහන් වුණේ? අයියෝ. උසි කපුටු උසික්කෝ කියන එහෙම නෙවෙයි අප්පා වෙලා තියෙන්නේ. එහෙනම් උසි කපුටෝ උසික්කෝ කියලා පොඩ්ඩිවත් අරගෙන තමයි සුන්දර මන්තර අතුරුදහන් වෙලා තියෙන්නේ. එතකොට මේ සුන්දර මන්තර කියන්නේ අපේ ගමට ආපු ළමයි පැහැර ගන්න ගෝණි මිල්ලෝ දෙන්නේ. ඈ? එතකොට අපිව පැහැරගෙන ගියේ නෑනේ. උඹව පැහැරගෙන යන්න ඉතින් ලෑන්ඩ් මාස්ටර්යක් ඕනේ ඒක නිසා කස්සව අතහැරලා යන්න ඇති හරි හරි hina වුණාට කමක් නෑ. දැන් මන් දන්නවා ඒක. මොකද්ද නෑ ඉතින් ඔයාලව පැහැරගෙන ගියා මාව පැහැරගෙන යන්නේ නෑ කියලා. ඇත්තනේ ඉතින් මාව මෙහෙම උස්මාත් කරාට අපේ අම්මට පිං. හරි කස්ස හරි නේ කස්ස හරි. මේ දැන් අපි මොකද කරන්නේ ඒ කියන්නේ මුලින්ම සුන්දර මන්තරලා හොයනවද නැත්නම් පොඩි හොයනවද මේකයි ඔය එක්කෙනෙක් හොයාගත්තොත් අපිට ඔක්කොම හොයාගන්න පුළුවන්. ඈ ඒ කියන්නේ මොකද්ද අයියෝ මේකනේ දැන් ඔය සුන්දර මන්තරලා තමයි පොඩ්ඩිව පැහැරගෙන තියෙන්නේ. ඒකයි මම මේ මෙහෙම කියන්නේ. අම්බෝ බය බෑනේ. ඒකනේ අප්පා සුමේදනන්ද ඊයේ රෑ අඬ මුළු ගම වටේම ගිහිල්ලා. පොඩ්ඩිව ගෙනත් දෙන්න කියලා නේද? ඔව් අප්පා. මේ අපි මේකට ඔළුව දාන්න නැති වුනේ ඇයි? සුන්දර මන්තරලා ගම ඇතුලේ හම්බුනේ අපේ සීයා විතරයි ඒකනේ අප්පා. මේ බැරි වෙලාවත් සුන්දර මන්තරලා මේකට ඇත්තටම හවුල් නම් අපිවත් ඉතින් ඒකට අහු වෙනවා. අලේ ඔය දෙන්න අහු වුණා කියන්නේ ඉතින් මාවත් නිකම්ම අහු වෙනවා අප්පා. හැබැයි සීයලා පොඩි ළමයින්ට කරදර කරන්නේ නැහැ කිව්වනේ ඔව්නේ. මටත් මතකයි අපේ තාත්තා අපේ සීයා කිව්වා. මේ ඔය දෙන්නට ඔය මන්ත්‍ර කතාව නවත්තන්න බැයිද අප්පා? ඇයි? මොකද ඉතින් මම බයයිනේ. බය වුණා කියලා කරන්න දෙයක් නැහැ. මේ මන්ත්‍ර කතා නවත්තන්නත් බෑ. මොකද අපේ සීයා පැලිස් කුරුනාන්සේනේ. ඉතින් අපි කොහොමද මේ මන්ත්‍ර කතා නවත්තන්නේ? ඒකනේ ගස්සෝ මෝඩ කතා කියන්නේ නැතු ඉන්නවා මම මෝඩ ඇති. ඒත් මම බයයි. බයයි? මෝඩයි. අනේ මේ මම යනවා පෑන්න. ආංග්‍රීන් කට්ටු භූතයා වර කපුටා ආංග්‍රීන් කට්ටු අයියෝ ඇඟ තිබ්බ වැඩක් නෑ බයයිනේ ඌ කස්සා ඕඩයා අනේ සුමේදක්කේ ඔහොමල ඉන්නක් වගේ යන්නන්න එපා බං. අනේ කෙල්ල ඉන්න තැනක හොඳින් ඇති. මේ ගමේ මොකෙක්වත් ඔය කෙල්ල උස්සන් යන්න එන්නේ නෑනේ. අනේ මේක මොන කරුමයක්ද? අනේ මට වවන්න මම්මගේ කෙල්ල.
අක්කේ කෙල්ල ඉන්න තැනක හොඳින් ඇති. අනේ මගේ හිතන දැනෙන්නෙත් එහෙමයි. මගේ කෙල්ල ඉන්න තැනක හොඳින් ඇති කියලා. අක්කේ පොඩ්ඩක් කල්පනා කරලා බලපන් කෙල්ල යන එන තැනක් හරි මතක් වේද කියලා. අනේ නෑ මං ඕක කියන දේ මට කියලාද යන්නේ. කියලාද යන්නේ කියපන්කෝ. අනේ මන් දන්නේ බං මේ පොඩි උන් කරන වැඩ මේවා උන්ටත් හොඳ පාඩක්. අනේ මේ කියන්නේ බා මගේ කෙල්ලට. නෑ සුමේ දක්කේ උඹ නිකන් හිතවන්කෝ පොඩි එකෙක් වුණාම එළියට යනකොට දෙමව්පියන්ට වැඩි හිටියට කියලා යන්න ඕනේ නේද? මෙහෙම තනි පංගල්මේ ගමන් මෙහා යනවද? දැන් ඉතින් හරිනේ ආගිය හතක් නෑනේ. අනේ පොඩ්ඩිට බනින්න එපා මංගෝ. අනේ අක්කේ අනේ මං බයින්නේ නෑ අක්කේ මම මේ හිතේ දුකට කියවන්නේ. අනේ අර පයිලට් 20-30 පාරක් මේ ගම වටේ ගියා බං. වගේ ඒ වුණාට අක්කේ මට හිතෙනවා අපිට මොකක් හරි මෙතන මගහැරිච්ච තැනක් තියෙනවයි කියලා. ඒ කිව්වේ මෙතන අපි මොකක් හරි නොදන්න දෙයක් වෙලා තියෙනවා අක්කේ. අම්මෝ මං කියන්නේ බබා. උඹ කියන්නේ කවුරුනේ මේ ගමේ කෙනෙක් වගේ කෙල්ල උස්සන් ගියා කියලාද? නෑ ඉතින් ඒව වෙන්න බැරි ගමකුත් නෑනේ. මට ඔබ කියන ඒවා තේරෙන්නේ නෑ. අක්කට තේරුම් කරන්න මට තේරෙන්නේ නෑ අක්කේ. හැබැයි ඉතින් දෙයක් දැනගන්න තියෙන වරුත් නෑනේ. කවුද? පයිලට්. අනේ බං අනේ පව් බං ඌ පිස්සෙක් වගේ ගම වටේ යනවා කියලා හොයන්න. මේ ගෙදර දැන් දෙන්නව පිස්සෙක් වගේ ඇසිරෙන්නේ. අනේ කොහොමද බං හුස්මක් ගන්නේ? අපි කොහොමද නිවිසන සිල්ලි හුස්මක් ගන්නේ මයි කෙල්ල නැතුව? අනේ බං අනේ සුමේ දක්කේ අනේ ඇඬෙනව තමයි. ඒ වුණාට ඔහොම හුල්ල ඇඬුවයි කියලා කොහොමද සුමේ දක්කේ අපිට කෙල්ල හොයාගන්නේ? අනේ මම මොකද්ද කරන්නේ කියන්කෝ. මොකද්ද මං කරන්නේ? ඉවසීමෙන් හිටපන්කෝ. ඔහොම මැල ඉන්න වගේ අඩද්දි කොහොමද මම වැඩක් කියලා හිතන්නේ? මම පන්සලට ගිහිල්ලා එන්නද? යම මාත් එන්න. නෑ මේ ගෙදරට වෙලා ඉන්නපා. හදිස්සියෙන් හරි මගේ කෙල්ල ගෙදරට ආවොත් කවුරු හරි ගෙදර ඉන්න ඕනේ. ආයෙනම් මං ඉන්න. උඹ ගිහින් වරෙන්කෝ. අනේ මම අනේ අම්මෝ. ඔබේ තාම ඉක්මනට ගිහින් එන්න හොඳ. කොහෙටවත් යන්න එපා. මේ මොකද මේ? මට කවන්න. කවන්න? මට කවන්න.
හරි මුහුරතලයක් තමයි මේක. ඕ. ඇයි දැන් අම්මම්මගේ අර පොඩි උන් 3 දෙනාට විතරයිද කවන්න හොඳ? උන් 3 දෙනාට මං ඇරෙන්න වෙන කවුරු කවන්නද නෝනේ? මටත් කවුරුත් නෑ නේද? ඉන්නකො මං අත හොදාගෙන එන්න. අම්මම්මා. ඔයා මොකක් හරි අවුලකද? මුළු ගමම ඇවිලිලා නෝනේ තියෙන්නේ. අයි මොකද වෙලා තියෙන්නේ? අර පෝරිසාදයා මේ පැත්තට ආවේ නැද්ද? කවුද? මොකුත් දන්නේ නැහැ වගේ ආන හැටි. හරි ඉතින් ආවේ නෑ. අර පයිලට්ගේ අක්කගේ දුව අතුරුදහන් වෙලා. මොකද්ද? අතුරුදහන් වෙලා? පොඩ්ඩි? ඔව් දැන් දවස් 2ක් වෙනවා. මොනතරම් නරක ආරංචියක්ද මේ? අනේ උරත්තරනේ මුළු ගමම ඇවිලිලා තියෙන්නේ. පොලිසියට කියලාද? කිව්වා මුළු ගමම හොයනවා. මොකද්දනේ මේ උනේ? අනේ කාටවත් තේරෙන්නේ නැහැ නෝනේ. ඉන්නකෝ මම අත හොදාගෙන ඉන්න. අම්මම්මා එපා. දැන් කන්න බෑ. ඇයි දැන් බත් කටක් කවා ගන්න ආසාවෙන් නේද හිටියේ? චර නරක ආරංචියක් කාලා කොහමද අනේ හිත හදාගෙන බත් කන්නේ? ඒක නම් ඇත්ත තමයි නෝනේ. අපේ පොඩි උණු තාම කෑවේ නැහැ. පයිලට් එක මුළු ගමේම ඇවිදිනවා. මාත් යන්න ඕනේ යාළුවට උදව් කරන්න. නෝනේ මේකට මැදිහත් වෙන්නේ නැත්තම් තමයි හොඳ. එහෙමයි කියලා කිසි දෙයක් නොදන්න ගානට මට ඉන්න පුළුවන් ද අම්මම්මා? අනේ මන් දන්නේ. නෝනේගේ කැමැත්තක් කරන්න. කිසිම ආරංචියක් නැද්ද? ගමේ කතාවක් තියෙනවා. අර ශාස්ත්‍රකාරයෝ දෙන්නත් අතුරුදහන් වෙලා කියලා. මොකද ඒකේ තේරුම? ඒ කියන්නේ උන් දෙන්න අතුරුදහන් වෙලා තියෙන්නේ මේ ළමයාවත් අරගෙන කියලායි කතා වෙන්නේ. මේක ලේසි පහසු දෙයක් නෙමෙයිනේ අම්මම්මා. ගෑනු දරුවේ ගෙදරකින් අතුරුදහන් වෙන එක මොන ලෝකෙද දෙයනේ ලේසි පහසු දෙයක් වෙන්නේ. නෝනේ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා ආම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ සාදු මේවා දන්නවද? මොනවද? ගාථා මය කන්ද ගෙදරසිය මොනම හිතන් ඉන්නවද දන්නේ නැහැ. ඒ කිව්වේ? ඒ කිව්වේ මය කන්ද ගෙදරසිය හිතාගෙන ඉන්නේ මම මේ පන්සලේ නැවතිලා ඉන්න ගයක් නැති නිසා කියලාද? පොඩි හාමුදුරන්ට කේන්ති ගියා එහෙනම්. නෑ මෙච්චර වයසට ගිහිල්ලත් නුවණ නැති සීයට අනුකම්පාවයි. පොඩි හාමුදුරනේ මගේ කේන්තිය උස්සන්න එපා. එහෙනම් ගැළපෙන දේවල් කියන්න. ගැළපෙන දේවල් නම් ගොඩක් දන්නවා. ඒකනේ. මං ආවේ මේ බුදුන් වැඳලා ලොකු හාමුදුරුව හම්බෙලා ටිකක් කතා කරලා යන්න. ලොකු හාමුදුරුව ආවාසකේ වැඩ ඉන්නවා. මේ ඔය හිච්චි කාලෙම මං වගේ රදල පැලැන්තියේ උසස් කෙනෙකුට ඔය වගේ වචන පාවිච්චි කරලා හිත නරක කරන එක නැවැත්තුවොත් හොඳයි පොඩි හාමුදුරනේ. මම ලොකු හාමුදුරන්ගෙන් අහලා බලන්නම්කෝ ඒක හොඳයිද කියලා. නෑ ලොකු හාමුදුරන්ගෙන් අහන්න ඕනේ නෑ. මං ලොකු හාමුදුරන්ට කියන්නම්කෝ පොඩි හාමුදුරුවෝ ගැන. මල් කන්ද ගෙදර සීයා මට අකමැති නම් කතා නොකර හිටියට කමක් නැහැ. ඒකත් දන්නවා එහෙනම්. ඔව්. මොකද්ද හරියටම දන්නේ? මල් කන්ද ගෙදර සීයා මට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා දන්නවා. අනික මට විතරක් නෙවෙයිනේ. ඒ කිව්වේ? කිව්වේ පොඩි ළමයි කාටවත් කැමති නැහැනේ. ඒක ඇත්ත. ඒක ඉතින් hina වෙවි ඉන්න ඕන කාරණයක් නෙවෙයිනේ. මොකද නැත්තේ? ඒක hina වෙන්න ඕන කාරණාවක් තමයි. ලොකු හාමුදුරනම් කියන්නේ වෙන දෙයක්. ඒ මොකද්ද?
පුංචි ළමයින්ට කරුණාව දක්වන්නේ නැත්තේ අසත්පුරුෂයෙක් කියලා. අම්මෝ කටු සෑහෙන්න කටු බං සෑහෙන්න කටු. අපි ඉතින් පාරේ ගියත් කටු වතුරේ ගියත් කටු වෙලෙනවා. ඕම් බලපන් හිඹුටුවෝ. ඔය කටු සේරම මැණික් ගල්ලන උඹ බලාගෙන ඉද්දී. ආයිස් ඈ මේ වැඩේ කරලෙමු. අපි මේ වැඩේ කරලා ඉවර වුණාට පස්සෙත් කැලේට වෙලා ඉන්න ඕනද සුන්දරයි බෝඩ්? නැත්තයකෝ. එළියට එහෙම තහනම්. දැන් ඉදයි බෝන්ට පුතේ හැටියට ඔය ළමයා අද දවසේ කීයට හරි මෙතනින් යන්න ඕනේ බා. පහුගිය කාලේ පුරාවටම සුන්දරයි බෝවන්ට ඔත්තු බරන වැඩේ නම් කරලා තියෙනවා. හිඹුටෝ මම තැනේ හැටියට ඇනේ ගාන මිනිස්සයා. ඈ මොන ජෝගිය නැටුවත් මගේ ඉලක්කේ වරද්ද ගන්නෙ නෑ. ඒක නගේ ඇත්ත. අං කිව්වේ බොරුද? අපට සිරි දෙන්නෙක් මේනවනේ. මොකක් හරි වෙනවා. මේ ගමේ මැජික් අතුරු දාම් වෙලා ගිහිල්ලා. මගේ වටේ තිබ්බ මැජික් සේරම නැති වෙලා. මයිල දැන් ගෙදර යන්න. මම මෙතන ඉඳලා යන්නම්. ඔයාලා ටිකක් අමාරු පාටයි. නෑ. අයියට අමාරු නෑ. අයියට අමාරු නෑ. දේවා යාර කොල්ලේ? හා? දේවා! අනේ ලස්සන කතා ලස්සන දෙරණෙන් දෙරණ ලස්සන කරන ලස්සන දෙරණ